ගම්මිරිස් වගාව ලංකාවේ මුදල් උපයන්නට පුළුවන් සුපිරිම වගාවක් තමයි ගම්මිරිස් කියන්නේ. මේ පේනවනේ. හොඳට කරල් හැදෙන්න හොඳ වැඩක් හදාගන්නේ කොහොමද කියන කාරණේ අපේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගම්මිරිස් වත්තක් මුල් අද්දව ගද්දි මේ වාගේ පළුකම් ආපු මේ වාගේ හොඳ දල්ලක් තමයි හිටවන්නට සුදුසු. මේ වාගේ දල්ලක් මේ ස්ථානයෙන් කපලා බඳුන් ගත කරලා අපිට පැල කරලා පැලයක් හදා ගන්න පුළුවන්. මේ වාගේ වැල් හිටවුවාම ගොඩක් දුරට ගම්මිරිස් පැල ඇදෙනවා විතරයි, කරල් හැදෙන්නේ නැහැ. හැබැයි මේ වාගේ දල්ලක් පැල කරගත්තාම මේ වාගේ කරල් හැදෙන හොඳ ගම්මිරිස් වැලක් හදා ගන්න පුළුවන්. මේ කාරණේ ගැන ඔබ අවධානය යොමු කරන්න. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට යොමු කරලා දැනගන්න. ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් ගම්මිරිස් වලට තියෙනවා. ඒ වගේම ලංකාවේ අපේ රටෙත් ගම්මිරිස් වලට විශාල ඉල්ලුමක් තියෙන හින්දා නිතරම ඉහළ මිල මට්ටමක තමයි ගම්මිරිස් තියෙන්නේ. ඒ හින්දා අපි ඔබට ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබත් ඔබේ නිවසේ මේ වගේ එක ගම්මිරිස් වලක් හරි හදා ගන්නට හිත යොමු කරන ලෙස අපි ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.